දවසක් මැණික් යාළුවෝ සියලුම දෙනාට. ඉතින් මම අද වීඩියෝ එකෙන් ගේන්න හිතාගෙන ඉන්නේ ගෙවුඩ පිලිස්සීමේදී ඇතිවන ගැටලු සහ ඇතිවන වංචාවන් පිළිබඳව. මේක අනිවාර්යෙන් ඔයාලා දැනගන්න ඕන. මොකද ගෙවුඩ කරනවා නම් මේ දේවල් අනිවාර්යෙන් ඔළුවේ තියාගන්න ඕනේ. එතකොට මොකද සමහරක් විට ඔයාලගේ හොඳ ගෙවුඩ ගලක් දීලා ඒක සාමාන්‍යයෙන් පිලිස්සලා විනාශ වුණා කිව්වොත් එහෙම එතකොට වෙන්න මේ දේවල් ඔයාලා දැනගෙන ඉන්නවා නම් ඒ දේවල් වෙන්නේ නැහැ. හරිද? අන්න ඒ හින්දා තමයි මම මේ දේවල් ඔයාලට ගොඩක්ම කියලා දෙන්න හදන්නේ. එහෙම නැති වුණොත් එහෙම මේ කියන්නේ අලුත් කට්ටිය ගොඩක් අපහසුතාවයට පත් වෙන හින්දා. ඉතින් මුලින්ම අපි මේ කතා කරන්න කියන්නේ දැන් මම ඔයාලට කියලා දීලා තියෙනවා ගෙවුඩ ගල් ගන්න විදිහ, ගෙවුඩ ගල් තෝරන විදිහ. එතකොට ෆීෆෝම් කරලා බර්න් එකට ඒ කියන්නේ දාලා මේ කියන්නේ පුලුස්සන මේ විදිහම සම්පූර්ණ කියලා දීලා තියෙනවා. ඒ කියන්නේ පුලුස්සන තැනට ඉඳලා මේ ඔයාලට මම කියලා දීලා තියෙනවා. ඉතින් ඒ හින්දා තමයි දැන් මේ එතනදී වෙන ගැටලු සම්බන්ධව තමයි මම මේ දැන් අද කියලා දෙන්න හදන්නේ. මොකද මේක නවක කට්ටියට ගොඩක් වටින දෙයක්. ඒ හින්දා තමයි මම ඇත්තටම මේ කියලා දෙන්න හදන්නේ. ඉතින් මේ ගල ගමුකෝ. මේක නම් ලක්ෂ 4මාරකට ගත්ත ගලක්. කැරට් ටිකක් ලොකු ප්‍රමාණයක් තියෙනවා. මේක නම් මම රුපියල් 2500කට වගේ ගත්තේ. මොකද ගණන් කියන්නේ එතකොට ඒ වගේ ගල් ගද්දී ඔයාලට මේ තෝරලා ගන්න පුළුවන්. මේ කියන්නේ පොඩි ගණන් යන්නේ. ඒ හින්දා එතකොට ඉතින් අපි හිතන්න ඕනේ ඉස්සල්ලාම දැන් මේ ගෙවුඩ ගල ගත්ත කියන්නකෝ. මේ ගෙවුඩ ගලේදී ෆීෆෝම් එක පුළුවන් නම් ඔයාලම කරලා දෙන්න කොහෙට හරි ගිහිල්ලා. මේ එතකොට ඊට පස්සේ හීට් ට්‍රීට්මන්ට් එකට දාන්න. එතකොට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ප්‍රශ්නයක් වෙනවා. එතනදී මම ඔයාලට ඊට පස්සේ ඒක සම්බන්ධව කියන්නම්. හරිද? ෆීෆෝම් කරද්දී මේ සම්පූර්ණ එන පළුදු තියෙන මේ පළුදු ඕවා මේ පළුදු ඒවා අයින් කරන්න. අයින් කරලා ඔයාලගේ ඒ ගල සම්පූර්ණම ඒ කියන්නේ පොඩි ගල් කෑල්ලක් වුණත් කමන්නේ පළුදු ටික අයින් කරගන්න. එතකොට මේක සමහරක් විට මේ දෙක තුනකට වගේ සෙට් කරගන්න වෙයි. ඒත් කමන්නේ ඒ ෆීෆෝම් කරලා ඒ එන කැරට් පොඩි කියන්නේ කැරට් 3 4 කෑලි හරි කමන්නේ ගලෙන් ගන්න. එතකොට තමයි ඒකේ වටිනාකමක් තියෙන්නේ. කියන්නේ මේ ගල ලොකු උනාට වැඩක් නැහැ නේ. ගල පුපුරලා නම් ඒ හින්දා එතකොට ඒක ෆීෆෝම් කරලා දුන්නොත් ඔයාලට වාසි. ඊට පස්සේ ඔයාලා හීට් ට්‍රීට්මන්ට් එකට දෙනවනේ. දුන්නට පස්සේ ඔන්න ඔතනදී විශාල ගැටලුකාරී තත්ත්වයක් ඔයාලට ඇති වෙනවා. එතකොට සමහරක් විට දැන් මේ වෙද්දිත් ඔයාලා දීපු ගෙවුඩ ගල් එක්කෝ පිලිස්සිලා ඒ කියන්නේ ගල කුඩු වෙලා හරි එක්කෝ පිලිස්සිලා නැතුව හරි එහෙම නැත්නම් ඒ වගේ වෙන ගල් හරි ඒ වගේ ඔයාලට හම්බෙලා ඇති. එක්කෝ පාට ඇවිල්ලා නැතුව හරි ඕන් වගේ දේවල් වෙනවා. ඒ වෙන දේවල් වළක්ව ගන්න තමයි මම මේ වීඩියෝ එක ගේන්නේ. එතකොට මුලින්ම ඔයාලා හිතන්න දැන් අපි ගෙවුඩ ගල පුච්චන්න ගියා කියලා හිතන්නකෝ. දැන් මේ මම නිකන් මේ පෙන්නන්නේ මේ ගෙවුඩ ගල පුච්චන්න ගියා කියලා හිතන්නකෝ. පළුදු අයින් කරලා. හරිද? එතකොට මේ ගෙවුඩ ගල පුච්චන්න ගියාට පස්සේ දැන් මේක ලක්ෂ 4මාරක් දීලා ගත්ත ගෙවුඩ ගල පුච්චන්න දුන්නාට පස්සේ ඒ කට්ටිය දන්නවා දැන් මේක ලොකු වටිනාකමක් තියෙන ගෙවුඩ ගලක් කියලා. හරිද? එතකොට මේ ගල විතරක් දාන්නේ නැහනේ. එතකොට ගෙවුඩ ගල් මේකත් එක්කලා විශාල ප්‍රමාණයක් දානවා. හරිද? එතකොට ඒ කට්ටිය සමහරක් විට ඔයාලට කියනවා පහුවදාට එන්න. එහෙම නැත්නම් මේක තියන්නම් කෝල් එකක් දෙන්නම් ඔන්න ඔය වගේ කතන්දර කියනවා. ඒක පැහැදිලිව මතක තියාගන්න. එතකොට ඊට පස්සේ ඔයාලා සමහරක් විට ගෙවුඩ ගලක් දුන්නා කියලා රිසිට් එකක් මොකුත් දෙන්නේ නැහැ. ඒ රිසිට් එකක් දෙන්නේ නැත්නම් එහෙම අනිවාර්යයෙන් රිසිට් එකක් ඔයාලා ඉල්ල ගන්න. මොකද රිසිට් එකක් දෙන්නේ නැති තැන් වලට යන්න එපා. මොකද හේතුව තමයි යම් කිසි දෙයකින් ඔය ගල මොකක් හරි දෙයක් වුණොත් එහෙම ඔයාලට කිසිම සාක්ෂියක් නැති වෙනවා. මොකද එහෙම මේ හින්දා තමයි ඔය රිසිට් එකක් දෙන්නේ නැති. ඒ කියන්නේ පොඩි දැන් ওই කැරට් එකේ එකමාරේ දෙකේ ඒ වගේ කැපෙන ගල් වලට නම් රිසිට් ඉල්ලන්න යන්න එපා. මම කියන්නේ සාමාන්‍යයෙන් කැරට් 6 උඩ වගේ උන් ඔය වගේ දේවල් වලට ඔයාලා පුළුවන් නම් මේ අනිවාර්ය රිසිට් එකක් ඉල්ල ගන්න. ඒත් එක්කලම ඒ කියන්නේ හොඳ ගෙවුඩ ගලක කියන්නේ කැරට් 10න් උඩ වගේ ගෙවුඩ ගලක් අනිවාර්යෙන් ඔයාලා
ඒ ට්‍රීට්මන්ට් එකට දෙනවා නම් පුළුවන් නම් ඒ ට්‍රීට්මන්ට් එක ඉවරන කල් එතන ඉන්න. මොකද මේ එතන ඉන්නවා කියන්නේ එතකොට දන්නවා ඔයාලගේ ගල තමයි ඔයාලගේ ගලත් එතන තියෙනවා. ඔයාලගේ ගල අනිවාර්යෙන් එතන දානවා. දාලා මේ ට්‍රීට්මන්ට් එක කරලා ඔය ගල නිමෙන්න සමහරක් විට ඒ කට්ටිය කියනවා දවසක් විතර යනවා කියලා. නෑ. දවසක් විතර යන්නේ හරියටම පැය 3යි හෝ 4යි යන්නේ. ඊට පස්සේ අපිට ඒ ගල ගන්න පුළුවන්. මොකද මම මේ දේවල් ඔයාලට කියන්නේ මේ දේවල් අනිවාර්යෙන් ගෙවඩවලදී ඔයාලා දැනගත යුතුම කරුණු. ඊට පස්සේ සමහරක් විට ඔයාලා දැන් දීපු ගල් තියෙනවනේ. එතකොට ඔයාලට දැන් පහවදා එන්න කියලා ඒ කට්ටිය කිව්වොත් එහෙම සමහරක් විට ඔයාලගේ ගල මාරු කරන්න පුළුවන් වෙන්නේ. ඒ කට්ටිය සමහරක් විට ඒ ගල් මාරු කරනවා. එතකොට ඒ වගේම ගලක් ඒ කට්ටිය මේ රිෆෝම් කරලා හදලා ඒ කැරට් ගන්නටම හිටින්න ඒ වගේ ගලක් මාරු කරලා දානවා. ඒ කියන්නේ මේ ඒ ට්‍රීට්මන්ට් එකට දානවා. දැම්මට පස්සේ සමහරක් විට ඒ ගලේ එක පාට එන්නේ එක මේ පුපුරලා. එතකොට ඒ ගල තමයි ඔයාලට දෙන්නේ. එතකොට ඔයාලා දීපු හොඳ ගල සමහරක් විට ඒ කට්ටිය මාරු කරනවා. එතකොට අන්න ඒකයි එතන ළඟ ඉන්න කියන්නේ. ළඟ ඉන්න තියෙන තැනකට ඔයාලා දෙනවා නම් හොඳයි. මොකද මේ කියන්නේ මේ සෑහෙන තැන් තියෙනවා ඒ වගේ තැන්. රත්නපුරේ තැන් දෙකක් තියෙනවා. ඒ කියන්නේ මම දැනුවත්ම තියෙනවා. මට කතා කරලා කිව්වා වෙන්න මේ වගේ දේවල් වෙලා තියෙනවා කියලා. එතකොට රත්නපුරේ තියෙනවා, ගාල්ලේ තියෙනවා, කොළඹ තියෙනවා. ඔයගේ තැන්වලදී ගොඩක් දේවල් තෝ රිසිට් දෙන්නේ නැහැ. රිසිට් දෙන්නේ නැතුව මේ ගල් බාර ගන්නවා. එතකොට ගල් බාර දුන්නාම කිසි වගකීමක් නැති වෙන මේ කට්ටියට. ඒතකොට වගකීමක් නැහැ කියන. මොකද අපි මේ සාමාන්‍යයෙන් ලක්ෂ ගණන් වලින් ගන්න ගල්නේ. එතකොට ඒ ගලට ඒ කට්ටිය වගකීමක් නැහැ කියන්නේ. එතකොට ඒ වගේ තැනක ඔය වගේ වංචාවල් වෙනවා ගොඩක් වැඩි. ඒකයි අනිවාර්ය රිසිට් එකක් ගන්න කියන්නේ. රිසිට් එකක් අරන් විශාල කියන්නේ ලොකු ගල් පුච්චනවා නම් අනිවාර්යෙන් එතන රැඳිලා ඉන්න තැනක් වෙන්නත් ඕනේ. මොකද රැඳිලා ඉන්න තැනක් නෙමෙයි නම් ඒ කට්ටිය සමහරකට ඔයාලගේ ගල් මාරු කරන්න පුළුවන්. මේ එතකොට ඔයාලට දෙන ගලට වෙන ගලක් දීලා ඒ ගල් එක ඒ කට්ටිය අරන් වෙනම විකුණන්න පුළුවන්. සමහරක් විට ඒ ඔයාලා දෙන ගල් ඒ කට්ටිය මේ බාගෙට පුච්චන වෙලාවල් තියෙනවා. ඒ කියන්නේ එතකොට එතනදී ඔයාලට බාගෙට පුච්චලා කියනවා මෙහෙමයි මේ ওই ගල් වල පාට එන්නේ නැහැ. නම් හොඳට පාට එන ගල්. නමුත් ඒ කට්ටිය කියනවා ওই ගල් වල පාට එන්නේ නැහැ. ඒ කියන්නේ ඉතින් ওই ගල් ඕන නම් මෙතන ඒ කියන්නේ ඒ කට්ටිය අඳුරන කට්ටියක් ඉන්නවා. ඒ කට්ටියට දීලා ඉතින් සාමාන්‍යයෙන් ගාන මුදලක් ගත්ත හැකි කියලා ඒ කට්ටිය උපදෙස් ලබා දෙනවා. ඒ වගේ දේවල් වලට යන්න එපා. මොකද ඒ කට්ටිය දන්නවා එහෙම කරන්නේ. එහෙම දුන්නට පස්සේ ඊගා පාර දෙවෙනි පාර මේ ට්‍රීට්මන්ට් එකේදී හොඳට පාර ගත්තට පස්සේ ලොකු ගානකට දෙන්න පුළුවන් කියලා ඒ ගල් වල. ඔන්න වගේ දේවල් වෙනවා. ඒකට සමහරක් විට ඒ තැන් වලින් ගල් මාරු කරනවා. ඒකයි මම ඔයාලට කියන්නේ අනිවාර්යෙන් ගලක් දෙනවා නම් රිසිට් එකක් දෙන්න පුළුවන්. ලොකු ගල් වලට යනවා නම් එතන ඒ ට්‍රීට්මන්ට් එක ඉවරලා ගල අරන් එන්න පුළුවන් තත්ත්වයේ ඉන්න තැනකටම ගිහිල්ලා මේවා කරන්න. ඉතින් ඒකයි මේ වීඩියෝ එක ඇත්තටම ගේන්න කියලා හිතුනේ. මොකද මේ රත්නපුරේම තැන් දෙකක් තියෙනවා. එතනදී මේ වංචාවල් වෙනවා. ඒ හින්දා තමයි මේ ඔය කට්ටියට මේ දැනුවත් කරන්නේ. මම දැනුවත්මම වෙන දේවල්. එතකොට ගෙවුඩ ගලක් ගද්දිත් අනිවාර්යෙන් ගෙවුඩ ගලේ මේ දැන් සින්තටික් එනවා. ඒවත් හොඳට පරීක්ෂා කරන්න. එතකොට මේ ඩයනමීටරයට අහු වෙන්නෙත් නැහැ. මේ සින්තටික් අහු වෙන්නේ නැති සින්තටික් එනවා. එතකොට ඒවා අනිවාර්යෙන් ඔයාලා දැනගන්න ඕනේ. මොකද ඒ වගේ දේවල් මේ සින්තටික්ද අනිවාර්යෙන් මේ නිකන් හොඳ ගෙවුඩ ගලක්ද කියලා ඔයාලා අනිවාර්යෙන් ඒක දාගන්න. අනිවාර්යෙන් පුළුවන් නම් ලැබ් රිපෝට් එකක් ගන්න. මේ ගෙවුඩ ගලක් ගන්න ලොකු ගලකට යනවා නම් ලැබ් රිපෝට් එකක් අනිවාර්යෙන් දාන්න. දාලා තමයි මේ ගන්න ඕනේ. මොකද මටත් ඒ වගේ දෙයක් වුණ හින්දා මේ මම මේ කියන්නේ මේ ලැබ් රිපෝට් එකක් දාන්න නැතුව මම ගලක් ගත්තා. නමුත් ඒක ප්‍රශ්නයක් වුණේ නැහැ. ඊට පස්සේ මම ආපහු පස්සේ ලැබ් රිපෝට් එකක් දැම්මා. දැම්මට පස්සේ නම් ඒක ගෙවුඩ ඒ හින්දා ඒක ප්‍රශ්නයක් නෑ. මේ මොකද මම මෙතන වීඩියෝ එකට ගේන්නේ නැති ලොකු ගලක් තියෙනවා. ඒක ගෙනල්ලා ප්‍රශ්නයක් වෙයි කියලා තමයි මම ගෙනාවේ නැත්තේ. මොකද ඒක ලොකු කැරට් ගානක් තියෙන විශාල වටිනාකමක් තියෙන ගෙවුඩ ගලක්. ඉතින් ඒ හින්දා තමයි මම ඒ ගල මේ වීඩියෝ එකට ගේන්නේ නැත්තේ. ඉතින් මාත් එක්කලා දැන්ට සම්බන්ධ වෙලා ඉන්නවා 4-5 දෙනෙක්. හොඳයි. ඒ කට්ටියත් එක්කලා දැන්ට මම වැඩේ කරන් යනවා. ඇත්තටම සතුටුයි ඒ ගැන. ඉතින් ඔයාලා යම් කිසි දෙයක් මේකෙන් දැනගත්ත කියලා හිතෙනවා නම්, ඉගෙන ගත්ත කියලා හිතෙනවා නම්
මගේ channel එක subscribe කරලා තියාගන්න. ඉස්සරහටත් මම වීඩියෝ ගේනවා ගෙවුඩ සම්බන්ධව. මේ ඇවිල්ලා heat treatment එකේදී වෙන දේවල් ගැන තමයි මම මේ වලට කියලා දුන්නේ. ඔය වගේ දේවල් වෙනවා. ඒ වගේ දේවල් වලට යන්න එපා. මොකද රිසිට් එකක් ගන්න ඊට පස්සේ ගෙවුඩ ගලක් ගන්නවා නම් අනිවාර්යයෙන් ලැබ් රිපෝට් එකක් දාන්න. ලොකු ගලකට යනවා නම් ඊට පස්සේ ලොකු ගලක් heat treatment එකට දෙනවා නම් පුළුවන් නම් ගොඩක් දුරට එතන ඉඳලා ගල අරන් එන්නම try එකක් දෙන්න. අනිවාර්යෙන් ඔයාලගේ දෙන ගල හොඳට ඔළුවේ තියාගන්න අපි දුන්නේ වෙන්න මේ වගේ ගලක් කියලා. මොකද මේ ඒ ගල මේ කියන්නේ මේ රිෆෝම් කරලා පුළුවන් නම් පොඩි වීඩියෝ කැල්ලක් හරි කමක් නැහැ දාගන්න. ඒ විදිහටම මොකද නැත්නම් සමහරක් විට ඒ කට්ටිය ගල් මාරු කරන්න පුළුවන්. හොඳ ගලක් නම් අනිවාර්යෙන් මාරු කරන්න පුළුවන්. මොකද ගල පිච්චුණා කියන්නේ නිල් ගලක් වෙනවා. මේ නිල් ගලක් වුණාට පස්සේ ඒකේ වටිනාකම වැඩි වෙනවා. ඒ හින්දා ඒ ගල් මාරු කරන්න පුළුවන්. හොඳට මතක තියාගන්න ඔයාලා ගෙවුඩ සම්බන්ධව කරද්දී. ඉතින් සුබ දවසක් කියලා මම මේ වීඩියෝ එක අවසන් කරනවා. සුබ දවසක්.